අරහත් මොනේ මම යහන්නේ බෞද්ධ චරිතයට සම්බන්ධ ඉතිහාසයට සම්බන්ධ ප්‍රශ්නයක් මේ බුදුජානක වහන්සේ කුරුරුවට්ට වැඩි වෙලාවේ ශ්‍රීපතුල පිහිටවනකොට වැඩ හිටිය දිවාගුවාව කියන එක දැනට සොයාගෙන තියෙනවද නැද්ද? දැනට සම්පූර්ණයෙන්ම සොයාගෙන තියෙනවා. නෑ දැනට අවුරුදු 30කට 40කට ඉස්සෙල්ලා වැලිකල කියලා මහත්තයෙක් හොයාගෙන තිබුණේ නෑ. මේ ඔය වැලිකල කියලා මහත්තයෙක් හිටියා මේ කොට්ටාවට යහා මත්තේගොඩ. ඔය වැලිකල මහත්තයා ඔය එරත්නට යහා කුරුවිටට යහා තේවත්තක් ගත්ත සල්ලි වලට අක්කර 25ක බටතොටෙන් එගොඩ වැලිකල කියන මහත්තයා තේවත්තක් ගත්තා. මේ තේවත්තේ තමා ඔය කියන දිවා ගුහාවත් අඳුරු ගුහා දෙකත් ඔක්කොම තියෙන්නේ. එතෙක් කල් ඒවා වැහිලා යටපත් වෙලා තිබුණ කවුරුවත් දන්නේ නැහැ. ඊට පස්සේ මේ වැලිකල මහත්තයා ওই ගුහාව මතු කරගෙන මේක ඇතුලේ තිබුණා නිකන් දේවාලයක් වගේ පිළිම හදලා ඔක්කොම තිබුණා. හුඟක් ඉස්සර කාලෙක හදපු එක. මේක මතු කරගත්තා. ඒ අවසරයි ස්වාමීන් වහන්සේ. මම ගියා බලන්න. ඒකේ තියෙනවා කාන්තාවක් මේ නිස්සංකමල් රජුගේ ඔය නිස්සංකමල් රජු ආපු වෙලාවක ඒ වෙන විට දේව සංකල්ප ඇවිල්ලා තිබ්බා යක්ෂණියෙකුගේ පින්තූරයක් තියෙනවා. බුදු පිළිමයක් අනිත් පැත්තේ හැදුවා. නමුත් මේකේ බුදු පිළිමයක් තිබුණෙත් නැහැ, යක්ෂණියගේ හෝ ස්ත්‍රී රූපයක් තිබුණෙත් නැහැ. ඒවත් මොකක්වත් තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ හිටිය කාලේ මේක තිරිවාන සුදු ගලක් සුදු ගල හාරලා මේ ගුහාවක් හැදුවා. සුදු තිරිවාන ගල කඩලා ඇතුලේ ගුහාවක් හැදුවා. මේ ගුහාවේ තිබුණ සුදු තිරිවාන ගල නිසා රැටත් දවල් වගේ එළියයි. ඒක නිසා මෙතෙන්ට කිව්වා දිවා ගුහාව. ඔය දිවා ගුහාවෙම පඩිපෙළ පාමුල මේ පැත්තේ තියෙනවා අඳුරු ගුහාවක්. දිවා ගුහාවට එහා පැත්තේ තියෙනවා අඳුරු ගුහාවක්. එක ගුහාවක් තියෙනවා ස්ත්‍රීපුරයට යන්න පුළුවන් මොකද? ඔව් එහෙම කතාවක් තියෙනවා. ඒ අඳුරු ගුහාවට ගිය මිනිහෙක් කවදක්වත් ආපහු ඇවිල්ලා නැහැ. බොහෝ දෙනෙක් ගිහිල්ලා තියෙනවා අඳුරු ගුහාවේ මොකද්ද කියලා හොයන්න. කවදක්වත් ආපහු ඇවිල්ලා නැහැ. ඔබ වහන්සේ දීගායුවේ. ගෞරවනීය අරහතුන් වහන්සේ මගේ ප්‍රශ්නය මේ 31 තලයේ තුල කොතනක හෝ විඥානයක් නැතුව රූපකයක් පවතින්න පුළුවන්ද? රූපකයක් නැතුව විඥානයක් පවතින්න පුළුවන්ද? අපිට නොපෙනෙන විදිහට විඥානයක් සමග රූපකායත් රූපකාය සමග විඥානයක් පවතිනවා. නමුත් ඒකේ අර පස්සේ කාලෙක අටුවා ලියනකොට අර කය පමණක් ඇති නම් නැති එක කොටසකුත් නාම කොටස නැති කය කොටසකුත් කතාවක් තියෙනවා. නමුත් මේ නාම රූප දෙකම ඔය තල 31ේම ඉන්න සියලු දෙනාට තියෙනවා. නමුත් මේ මසසට පේන්නේ නැහැ. මසසට බලන්න බෑ. අතීන්ද්‍රිය ඥාණයෙන් බැලුවාම ඔය භූතයන්ට, පෙරේතයන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට සියලු දෙනාට තල 31 තුල තියෙන නාමකායකුත් රූපකායකුත් දෙකම තියෙනවා. ඒ දෙකම නැතුව ඉන්න බෑ. අවසරයි අරිහත්තුමාණෙනි, මට තියෙන ප්‍රශ්නේ තමයි අනුසය වැඩිවීමෙන් පගේ ධර්ම දැනුම හුඟක් අල්පයි. අනුසය වැඩිවීමත් සමගම තවත් අපි කළ යුතු දේවල් මොනවද තියෙන්නේ? දැන් මහත්වෝ වචනෙම වැරදි. ඒක තමයි. මොකද්ද වඩන්න ඕන? අනුසය නෑ වැරදි. අනුස්තති. අනුස්සති කියන්නේ අනුසය අස් කරන භාවිතය වැඩිම. එතකොට අනුසය අස් කරනවා කියන එකයි අනුස්සති. තේරුණාද? උපදින්නට එන අනුසය නෝපදවාම අස් කරන්නට කරන ක්‍රියාකාරීත්වය අනුස්සති. තරහක් ආවහම පටිඝානුසය උපදිනවා.
තරහින් කළා මෙත්තානුස්සති වැඩුවාම අර පටිඝානුසය උපදින්නේ අස් කරනවා. ඒ රාගයක් ආවම ප්‍රියමනාප දෙයක් දැක්කහම ඇහුවාම සුන්දර දෙයක් සුබ දෙයක් තණ්හා අනුසය උපදිනවා. අසුභානුස්සති මරණානුස්සති වැඩුවාම අර උපදින්නට එන අනුසය අස් කරන්න පුළුවන් අනුසය උපදින්නේ නැහැ ශේෂයක්වත්. ඒ වගේම මරණානුස්සති බුද්ධානුස්සති වැඩුවාම අර සියලු අනුසය අලුතෙන් උපදින එක නවතලා අනුසය අස් වෙනවා. එතකොට ඔය හතර අනුස්සති වලින්ම වෙන්නේ උපදින්නට එන අනුසය තමන්ගේ හිත කිලුටු කරන්නට උපදින්නට එන අනුසය අනුත්පාද නිරෝධයෙන්ම නොඋපදවා අස් කරන එක. එතකොට අනුස්සති වඩනවා කියන එක අනුසය වඩනවා නෙමෙයි. අනුස්සති වෙඩි. අනුසය කියන්නේ අලුතෙන් උපදිනවා කියන එකයි. අලුතෙන් උපදින්නට එන අනුසය අස් කරනවා කියන එකයි අනුස්සති වඩනවා කියන්නේ. එතකොට මේ වචන වරද්ද ගත්තොත් ඔය මහත්තයා ඉගෙන ගත්තේ නෑ මොකක්ද? ස්වාමීන් වහන්සේ මම වෙනත් ආගමක පුද්ගලෙක්. අවසරයි අරහත් බුදු පියාණන් වහන්සේ මේ රාත්‍රී කාලේ නිදාගෙන ඉන්නකොට නිින්ද ගිහිල්ලා අවදි වුණාම ආයේ නිින්ද යන්නේ නැතුව ඉන්නකොට මට නිින්ද යන්නේ නැහැ කියලා මට මේ දුකක් කනගාටුවක් ඇති වෙනවා. එතකොට මම හිතනවා මෛත්‍රී භාවනාව මෙනෙහි කරලා මරණානුස්සතිය වඩලා බුද්ධානුස්සතිය වඩනවා. එහෙම කරන එක සුදුසුද නැද්ද? ඔය එහෙම කරන එක හොඳයි. ඔය වෙලා තියෙන්නේ අර රෑ නිදාගෙන ඇහැරුණාම ආයතරයක් මොකක් හරි මතක් වෙනවා. ඒක නිත්‍යසේ සුඛසේ අත්ථසේ මෙනෙහි කරන එක තමයි. ඒකත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග තේරුම් ගත්ත ගමන් ආයි නින්දයයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ මරණානුස්සති බුද්ධානුස්සති කියන එක අනුසය අස් කරන එක කෝකටත් අයිලයක් වගේ දෙයක්. එහෙමයි. තේරුණාද? එහෙමයි. ඔය මොන රෝගයක් ලෙඩක් ආබාධයක් අපහසුතාවයක් වුණත් ධානයක් වුණත් අස් කරන්න තියෙන්නේ මරණානුස්සති බුද්ධානුස්සති. එහෙමයි ස්වාමීන් වහන්සේ. වෙන මොකකින්වත් අස් කරන්න. අවසරයි අවසන් වහන්සේ මේ සතර ස්ථාන දැක බලා ගන්නට ගියා. දැන් මට ඒ උනට දැන් ආයු හිතෙනවා මේ හිරිවඩුන්නටත් ආයසරයක් යන්න ඕන කියලා. හරියටින් බුද්ධ ශක්තියට අනුගත උනේ නැහැ කියලා හිතනවා නම් ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව නැවත. එහෙමයි. ඒක වරදක් නෑ. හැබැයි බුද්ධ ශක්තියට අනුගත වුණාම එකපාරක් ආයතරයක් නැවත නැවත ඒ තැන් වලට යන්න ඕනේ. අනුස්සති වඩමින් සමුදය නිරෝධ කරමින් මේ සමුදය නිරෝධගාමී ප්‍රතිපදාවේ හැසිරෙන්න. එතකොට හරි. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේට දීර්ඝායස වේවා. අවසරයි අරිහතුන් වහන්සේ මට දැනගන්න ඕනේ සෝවාන් ඵලයටපත් වෙනකොට මාඤ්ඤතාවයේ අයින් වෙලා අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතු කරන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ ඔව් ඒක අනිවාර්යයෙන්ම මාඤ්ඤතාවයේ අයින් වෙනවා අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතු වෙනවා. ඒ විදිහටම අනිත් මගඵල ලබනකොට අනිත් මගඵල හතරෙම මාඤ්ඤතාවයේ අයින් වෙනවා අඤ්ඤතාවී ඉන්ද්‍රිය හතරවරක් මතු වෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයේදී මාඤ්ඤතාවය කියන්නේ මොකද්ද? මමත්වේ මෙතෙක්කල් මමත්වයෙන් මගේ කොට ගත්ත ඒතන් මම ඒසෝමස් මේ ඒසෝමේ අත්තාතිසේ ගත්ත 36. එහෙමයි. ඒ 36න්ම මිදී නිදහස් වෙනවා මඤ්ඤතාවය අයින් වෙනවා අඤ්ඤතාවයේ ඉන්ද්‍රිය මතු වෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයේදී මඤ්ඤතාවයේ අයින් වුණාට ආපහු තව කොටසක් තියෙනවා. සෝතාපන්න ඵලයෙන් අයින් වෙන්නේ ditthi වශයෙන් මඤ්ඤතාවයේ ඉවත් වෙනවා. සකදාගාමී ඵලයෙන් කාමරාග පටික වශයෙන් මඤ්ඤතාවය ඉවත් වෙනවා. අනාගාමී ඵලෙනුත් කාමරාග පටික වශයෙන් ඉවත් වෙනවා. එහෙමයි. නම් රූප රාග අරූප රාග ඉතුරු වෙනවා. අරහත් ඵලයේදී රූප රාග අරූප රාග අස්මානයේ තුනම ඉවත් වුණාම සියලු වශයෙන් මඤ්ඤතාවයේ මිදී නිදහස් වෙලා අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතුවෙනවා. එහෙමයි සම්හස. එක එක මඤ්ඤතාවයේ අයින් වෙනකොට එක එක ඵලයෙන් කොටස් අයින් වෙනවා. මට තව ප්‍රශ්නයක් තියෙනවා. අපි සතර අනුස්සති වඩනකොට
දැන් තරහක් හරි දේශයක් හරි ආවොත් අපිට මේ තේරෙනවා තරහ ආවා කියලා. ඒ කියනකොටම අපි අනිච්චානුපස්සනාව වැඩුවොත් එතන මේ මෛත්‍රිය කරන්නේ නැතුව ඒක සම්පූර්ණයෙන් කපා හැරින්නේ නැද්ද? පුරුදු වෙලා පුහුණු වෙලා හිත පදම් වෙලා තියෙනවා නම් ඉබේම ඒක සිද්ධ වෙනවා. තාම පුරුදු වෙන කෙනෙක් පුහුණු වෙන කෙනෙක් නම් මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති තුනම ක්‍රමානුකූලව තේරුම් අරගෙන පුහුණු කරගන්න ඕනේ, පුරුදු කරගන්න. එහෙමයි සාමි. එතකොට හොඳයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අවසරයි පින්වත් රහතුන් වහන්සේ, මට දැනගන්න ඕන පටිච්ච සමුපාදයේ දැන් කියවෙන පටිච්ච සමුපාදයේ කියනකොට මේ මුලින්ම කියවෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාවෙන් අවසාන වෙන්නේ උපාද. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය ආරම්භ වෙන්නේ අවිද්‍යාවෙන්. කුසල මූල පටිච්ච සමුප්පාදය අවිද්‍යාවෙන් ආරම්භ වෙන්නේ නැහැ. අවසාන වෙන්නේ පටිච්ච සමුප්පාදයේ උපාදානෙන්නේ. ඔව්. භවපච්චය උපාදාන පච්චය භව. අවසාන වෙන්නේ භව. භව කියන්නේ රාග භව, දේශ භව, මෝහ භව. ඒ සියල්ලම සිදු වෙන්නේ අරියතුන් වහන්සේ මේ අපි මේ සතර මහා ධාතුවෙන් හටගත්ත මේ සියල්ලම මම මගේ කියලා අල්ලගත්ත නිසා අල්ලගන්න ක්‍රියාත්මක වෙන නිසායි අපි නිතරම දුකටපත් වෙන්නේ. අපි සතුටක් සුවයක් කියන ආමිෂ සුවයක් ලබන්න කරන හැම අවස්ථාවකම ඔය ක්‍රියාකාරීත්වයේ පටිච්චසමුප්පාද අවිද්‍යාවෙන් ක්‍රියාත්මක වෙලා අර සමුදය උපදිනවා. භව උපදිනවා. ඔය භව උපදින්න අවස්ථා 9ක් පහු කරන්න ඕනේ. ඒකයි ආදීනව කිව්වේ. තේරුණාද? ඔය අවස්ථා 9න් එකක් හරි තේරුම් ගත්තොත් එකක් හරි නිරෝධ කරන්න පුළුවන් නම් භව නිරෝධය. එතකොට අරියතුන් වහන්සේ ඔය මේ දැන් ඔය අපි විඥාන ආහාර දෙන නිසානේ මේ පැවැත්ම විඥාන ආහාර නොදී ඉන්නෝ නම් මේ විඥාන ආහාර නොදී ඉන්නෝ නම් අනුසේටි කරන්න. අනුසේ නවත්තන්න ඕන. අස් කරන්න ඕන. නැතුව විඥාන ආහාර නවත්තන්න වෙන ක්‍රමයක් නැහැ. එන සංස්කාර නතර ආහාර හතරම නවත්තනවා. විඥාන ආහාර, සංචේතන ආහාර, සංපස්ස ආහාර, කබලින්කාර ආහාර හතරම නවත්තනවා. සමුදය නිරෝධ කරනවා. අනුසති වඩලා අනුසය අස් කරනවා. එහෙමයි තුන්වන්ත ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා. අවසරයි අනුබුදු පියාණන් වහන්සේ, අනාගාමී උත්තමෙක් අර සසංකාරික ගන්ධබ්බ අවස්ථාව සහ අසංකාරික ගන්ධබ්බ අවස්ථාව පිළිබඳව පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්න. ඔව් දැන් අනාගාමී ඵලයටපත් වුණාට පස්සේ මේ කාම ලෝකෙක, රූප ලෝකෙක, මනුෂ්‍ය ලෝකෙක, දිව්‍ය ලෝකෙක උපදින්නේ නැහැ. හැබැයි තව අනාගාමී ඵලයටපත් වුණා, අරහත් ඵලයටපත් උනේ නැත්නම් එකවරක් එක තැනක අර නාමකාය විතරක් උපදිනවා. කරජකාය රූපකායක් නැහැ. එතකොට අන්තර්භවික අනාගාමී ගන්ධබ්බ බවට පත් වෙනවා. මේ අන්තර්භවික අනාගාමී ආර්යයන් වහන්සේලා මගපල් ලැබලා කොටස් දෙකක් ඒක බීජ සූත්‍රයේ තියෙනවා. සසංකාරික අන්තර්භවික අනාගාමී ගන්ධබ්බයන් සහ අසංකාරික අනාගාමී ගන්ධබ්බ. මේ සසංකාරික කොටසට පමණක් ගන්ධය අබ්බ කරන්න ඕන ආහාරයක් හොයාගන්න ඕන. අසංකාරික කොටසට ගන්ධය අබ්බ කරන්න ඕන ආහාර අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනට නිවන් දැකලා අරහත් ඵලයටපත් වෙලා ගමන කෙලවර කරනවා. සසංකාරික කොටස මේ ගන්ධය අබ්බ කරන නිසා ඒගොල්ලන්ට ඒගොල්ලෝ ආර්යයන් වහන්සේලා අනාගාමී ඵලයටපත් වෙච්ච අය. ඒගොල්ලෝ රූපකයක් කර්ජකයක් හදලා නැහැ. නාමකය තියෙන හැබැයි ගන්ධය අබ්බ කරන්න ඕන. ඉතින් ඒක නිසා මේ පැවැත්ම පාත්තගෙන යන්නේ ඒගොල්ලන්ට පොඩි ආහාර කොටසක් ඕනේ ගන්ධය අබ්බ කරනවා. බුදුහාමුදුරන්ට පූජා කරන බුද්ධ පූජාවේ විතරයි ගන්ධය අබ්බ කරන්න පුළුවන්, වෙන දෙයක් කරන්න බෑ. රහතන් වහන්සේ දීර්ඝායුෂ ලැබේවා. අවසරයි අරහිතු